අවකලනය. අවකලනය ගත්තොත් අවකලනයේ ප්‍රධාන වශයෙන් මූලික සිද්ධාන්ත කිහිපයක් තියෙනවා. අපි ගත්තොත් නියතයක් අවකලනය කරනවා නම් නියතයක අවකලනය කියන්නේ බිඳුවයි. ඒ කියන්නේ c කියන නියතය ගත්තොත් ඒක x විශේෂ අවකලනය කළොත් අපිට උත්තරේ එන්න ඕන බිඳුවයි. ඒ වගේම නියතයක් හිතයක් ඇති ගුණ වෙලා තියෙනවා. මේ වගේ අවස්ථාවක් ගත්තොත් අපිට මේකේ අවකලනය ලියන්න පුළුවන් නියතයේ පිට අරගෙන. ඒ කියන්නේ dfx dx කියන්නේ. ශ්‍රිතයන් දෙක එකතුවක් හරි එකතුවක් තිබුණා. ශ්‍රිතයන් දෙක එකතුවක් හරි අන්තරයක් හරි තිබුණා. ඒ එකතු හරි අන්තරය හරි අපිට වෙන වෙනම අවකලනය කරලා ගන්න පුළුවන්. අපි ගත්තොත් මේ විදිහේ ශ්‍රිතයන් දෙකක්. fx ධන dx කියන එක. මේකේ අවකලනය අපිට මේ විදිහට ලියන්න පුළුවන් වගේම අපිට මේක සමාන කරන්න පුළුවන් dfx dx ධන dgx dx කියන එක. අවකලනයේදී මූලික වශයෙන්ම මෙන්න මේ කරුණු ටික අපි දැනගන්න ඕනේ. ඊට පස්සේ අපි ගත්තොත් අවකලනයේ තියෙනවා මූලික සිත කිහිපයක්. xn අවකලනය, ත්‍රිකෝණමිතික සිත අවකලනය, ලඝු සිත අවකලනය, e2x අවකලනය වගේ සිත කිහිපයක් තියෙනවා. අපි ගත්තොත් xn අවකලනය. xn අවකලනයේදී වෙන්නේ xn කියන සිතය x විශේෂයෙන් අවකලනය කරොත් අපිට මේක ලියන්න පුළුවන් n වාරයක් xn ඍණ 1 කියලා.